රණවිරු සැමරුම් ස්ථානයේ තමයි අපි ඉන්නේ. ජනාධිපතිවරයා අද ඇවිල්ලා රණවිරුව කියලා කියයිද නැද්ද? මේ උත්සවයේ ලොකුද පොඩිද? මේකෙන් රණවිරුවගේ ගෞරවය ආරක්ෂා වෙයිද නැද්ද? මේවා තමයි මේ වෙලාවේ මේ රටේ දේශපාලඥයන්ට තියෙන ප්‍රශ්න. පක්ෂ විපක්ෂ හැමෝටම. හැබැයි ඇත්ත රණවිරු සැමරුම කියන්නේ මොකක්ද කියන එක කියලා මතක් කරලා යන්න තමයි අපි මෙතනට ආවේ. යුද්ධය නිසා මියගිය හැම යුද සෙබලෙක්ම රණවිරුවෙක්ම යුද පෙරමුණකදී මියගිය හැම රණවිරුවෙක්ම තමන්ට ප්‍රාර්ථනා කරන ගෞරවය මොකක්ද කියලා මතක් කරලා යන්නයි අපි ආවේ. ආබාධිත රණවිරුවෝ කියලා ඉන්න සියලු දෙනා ප්‍රාර්ථනා කරන ඇත්තක් තියෙනවා. මේ වෙලාවේ ත්‍රිවිධ හමුදාවේ පොලිසිය වැඩ කරන මහත්තුරු ප්‍රාර්ථනා කරන ඇත්තක් තියෙනවා. ඒ ඇත්ත තමයි ඒගොල්ලොන්ගේ අතේ තියෙන ඔය තුවක්කු වලින් කවදාවත් ආයේ වෙඩි උණ්ඩයක් පත්තු කරන්න සිද්ධ නොවේවා කියන ප්‍රාර්ථනය. දේශපාලඥයන්ට ලොකු කයිවාරු සැමරුම් ගැන වීරත්වය ගැන රණවිරුවෝ ගැන ලොකු කයිවාරු ගහන්න පුළුවන් වුණාට ඒ යුද්ධයේ අමිහිරිකම දන්නේ ඒ යුද පෙරමුණු වල ඇත්තටම සටන් කරපු ඒ එඩිතර වීර එවැනි පෙරමුණකට යන්න හයියක් තිබ්බ මිනිස්සු තමයි ඒකේ තියෙන කටුකත්වය දන්නේ. ඒ හින්දා මියගිය හැම රණවිරුවෙකුගේම ආත්මය නැවත කතා කරොත් ඒ අය කියයි අපේ දරු පරම්පරාවට නම් අපිට අත්වෙච්ච ඉරණම අත්වෙන්න ඉඩ දෙන්න එපා. අපිට ඔය විශාල සැමරුම් වලට වැඩිය අපේ දරුවන්ගේ අතට තුවක්කුවක් නොදී ඉන්න උඹලට පුළුවන් නම් ඒක තමයි අපිට කරන ලොකුම ගෞරවය කියලා ඒ මියගිය හැම රණවිරුවෙක්ගේම ආත්මය කෑ ගහලා කියයි. ඒ විතරක් නෙවෙයි ආබාධයන්ට ලක් වෙලා ඉන්න හැම රණවිරුවෙක්ම ඒ ඉන්න තැන්වල ඉඳලා ප්‍රාර්ථනා කරනවා ඇත්තේ තමන්ගේ දරුවෙක්ගේ අතර නැවත තුවක්කුවක් ලැබෙන සමාජයක් හදන්න නැතුව ඉන්න එක තමයි ඒ අයට කරන්න පුළුවන් ලොකුම ගෞරවය කියලා. ඒ වගේම තමයි මේ වෙලාවේ ත්‍රිවිධ හමුදාවේ පොලිසිය වැඩ කරන මේ සියලු සහෝදර සහෝදරියන් ප්‍රාර්ථනා කරනවා ඇත්තෙත් තමන්ගේ අතේ තියෙන තුවක්කු වලින් තව කාටවත් වෙඩිල්ලක් පත්තු කරන්න සිද්ධ නොවේවා කියලා. ඒක තමයි ඔවුන්ට කරන්න පුළුවන් ගෞරවය. ඒක තමයි ඔවුන් වෙනුවෙන් අපිට කරන්න පුළුවන් සැමරීම. ඒක තමයි ඔවුන් වෙනුවෙන් රටක් ජාතියක් විදිහට අපිට කරන්න පුළුවන් ලොකුම කෘතගුණ සැලකීම. පෞද්ගලිකව මට නම් සමාවෙන්න මේක මෙහෙම කියනකොට පෞද්ගලිකව මට නම් මේ උත්සවයේ කොච්චර ලොකුද පොඩිද කියන එක හුදෙක් උත්සවයක් විතරයි. අපි ජාතියක් විදිහට රටක් විදිහට මිනිස්සු විදිහට එකට එකතු වෙලා ජීවත් වෙන සමාජයක් හදලා ඒ මියගිය සහ ආබාධයන්ට ලක් වෙලා ඉන්න සහ මේ වෙලාවේ සක්‍රීය සේවයේ ඉන්න සියලු ත්‍රිවිධ හමුදායේ පොලිසිය මහත්වරුන්ට ඒ මිනිස්සුන්ගේ ආත්මය නිවී සනහාලන්න නිවා සනහාලන්න අපට වැඩ කරන්න පුළුවන් නම් හැමතැනම ආදරය වපුරවන්න පුළුවන් නම් වෛරය වපුරන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඒක තමයි ඒ මිනිස්සුන්ට දෙන්න පුළුවන් ගෞරවය. මේ රටේ මියගිය සෑම රණවිරුවෙකුටම ආබාධයට ලක් වෙලා ඉන්න සෑම රණවිරුවෙකුටම දෙන්න පුළුවන් ගෞරවය. ඒ වෙනුවෙන් වැඩ කරපල්ලා කියන එක තමයි අපි මේ කෑ ගහලා කියන්නේ. මේවා හුදෙක් සින්තටික් උත්සව, මේවා හුදෙක් සැමරීම් විතරයි. මේවා නොකළ යුතුයි කියන එක නෙමෙයි අපි මේ කියන්නේ. වරදවා වටහා ගන්න එපා. මේවා කරන්න. හැබැයි මීට වඩා ගැඹුරු ආධ්‍යාත්මික වැඩක් අපිට රණවිරුවා වෙනුවෙන් ගෞරවය ලබා දීම වෙනුවෙන් කරන්න තියෙනවා. ඒක මෙතනටම ඇවිල්ලා කියලා යන්න ඕනේ කියලා අපිට හිතුනේ ඒකයි නෝ. මේ වෙනුවෙන් පෙළ ගැහෙන්න කියන එක තමයි අපි මතක් කරලා යන්න ආවේ.